අපි කලේ ගොඩක් ලොකු වැරද්දක්. අයියෝ දැන් ඉතින් ඕක ඔයා වචනයක්වත් කියන්න එපා. අපි එරෙන්ඩාර් භූමියේ හැම තැනකම තියෙන විෂ අයින් කරා. හැබැයි අපේ ගෙදර ඇරෙන්න. ඒත් ඇත්තටම අමෝර් ඔයා හරි මම දන්නවා. මම තමයි අපේ ගම්මානේ බේරගන්න උත්සාහ කරපු පළවෙනි එක්කෙනා. ඒත් ඉතින් අන්තිමේදී අපිට ඒක බැරි වුණා. අහන්න මේක හරියට නවත්තන්න. මේක ඔයාගේ විහිළු කතා අහන්න වෙලාවක් නෙමෙයි. අපි බේරගන්න පුළුවන් හැම තැනක්ම බේරගත්තා. අපේ ගෙදරයි තාත්තවයි ඇරෙන්න. අපි එරෙන්ඩාර් වෙනුවෙන් සටන් කළා. බලන්න අපිට සිද්ධ වුණ දේ. පොඩ්ඩක් මේක තේරුම් ගන්න. මට ඔයාගේ කතන්දර අහන්න ඕනේ නෑ ක්‍රැක්ලි. මම මෙච්චර කල් ඒව ඇහුවානේ. එහෙනම් ඔයාට තේරෙන්න ඕන අපි කලේ හරිම දේ තමයි කියලා. ඒත් ඒ අපේ තාත්තා. එයා විශ්වවල බලපෑමට යටත් වෙලා ඔයාලා දන්නවනේ මේක හරි ගස්සන විදිය. ඔයාලට මගේ අන්තිම සහෝදරයාගේ ආත්මයත් බේරගන්න වෙනවා. එතකොට ඔයාලගේ ගමත් බේරගන්න පුළුවන්. එතකොට මේ විෂ අපේ ගම්මානෙනුත් අයින් වෙලා යයි. අයියෝ ඕක තමයි මම මෙච්චර වෙලා ඔයාලට කියන්න හැදුවේ. ඔයාලා මං කරන්න ඕනේ. මගේ සහෝදරයාගේ හදවත දැනටමත් විනාශය කරා යනවා. එහෙම දෙයක් වුණොත් අපේ හැම මාසයක්ම අපත යනවා. එහෙම වුණොත් මේ විනාශය නවත්තන්න බැරි වෙයි. හරි එහෙනම් දැන් අපි පිටත් වෙමු. ඔව් ඇත්ත. ඔයා කිව්ව හරි. මට සමා වෙන්න. අනේ මන් දන්නේ මට නම් මේක විශ්වාස කරන්නත් බෑ. මිරුව අපිට එකඟ වුණාද? ඒක හැමදාම බලාපොරොත්තු වෙන්න එපා. හරි. දැන් හැම දෙයක්ම තියෙන්නේ අපේ අතේ. මගේ මකර යාළුවනේ පෙරට යමු. හොඳට මතක තියාගන්න. මේ කාටවත් කිසි කරදරයක් වෙන්න බෑ. එතකොට එයාලා අපිට රිද්දුවොත් හරි. එහෙම දෙයක් සිද්ධ වුණොත් අපිට මෙයාලව මග අරින්න වෙනවා. ඉක්මනට එන්න මාත් එක්ක. ඉන්න මාත් එන්නම්. ඔන්න එහෙනම් මගේ වැඩ බලා ගන්න. යාළුවෝ කොහොම හරි මග අරින්න. ඔයාලට හිතෙන්නේ නැද්ද විශ්වාසදන වෙච්ච මිනිසුන්ගේ තත්ත්වය බරපතල වෙලා කියලා? ඇත්ත. එයාලගේ දරුණු ගතිය කලින්ටත් වඩා තවත් වැඩි වෙලා. මට පේන්නේ විශ්වවල තියෙන ශක්තිය එන්නෙම වැඩි වෙනවා වගේ. මකරගේ ආත්මෙට සිද්ධ වෙන්නේ අන්න ඒ දෙයම තමයි. එයා මේ ළඟ ඉන්නේ. මට ඒක දැන් දැනෙනවා. මං හිතන්නේ මෙයාලටත් අපිව දැනෙනවා. ඔයාලා කවුරු හරි දැක්කද මේ හරිය ලොකු මකරෙක් ඉන්නවා? මෙයාලා ගැන ඔය දින බලාගන්න. මට පුළුවන් මකර ගැන බලාගන්න. දැන් තමයි වෙලාව. පස්සට වෙන්න.
රසිකයන්ට ගොඩක් කැමති. ඒත් බස්සෙන් එති කරදරයි. අපි දෙන්නට විතරක් මෙයාලව පාලනය කරන්න අමාරුයි. ඉයන් ඔය මකරගේ වැඩේ ඉවර කරගන්නවාට තව කොච්චර වෙලාවක් යයිද? ඔයා ඕන්නම් කියන්න අපි වැඩේ මාරු කරගමු. ඔන්න බලාගෙන. මෙයාලා ගොඩක් දරුණු වෙලා ඒ වගේම හරි වේගවත්. ඒත් මේ ඕගස් ඉන්නකම් කිසිම දෙයකට බය වෙන්න එපා. තේරුණාද? එයාලා තවත් දිගටම එනවා. ඔය මකර ගැන බලා ගන්න. මම මෙයාලා ගැන බලා ගන්න. මොකක්? මෙයා නම් ගොඩක් ලොකු අමාරුකාරයෙක් වගේ. නිර්ව ඉක්මනට එයාව නවත්තන්න. දැන් ඔයාගේ වාරියෙන්. හරි මං ඒක බලා ගන්නම්. ඔයාලටත් ඒක ඇහුණද? ඒ සත්‍ය නම් ඇහුණා. අයියෝ ඉවරයි. මට මොකක් වෙනවද කියලා තේරෙන්නේ නැහැ. මේක නම් හොඳ දෙයක් නෙමෙයි. අපොයි දෙයනේ. ඒ අකානා අපොයි දෙයනේ. පැලඩන් වරුණි. ඔයාට ඕනේ අපවසරයක් සටන් කරන්නද? මායාකාරී. අද ඔයාට අපි හොඳ පාඩමක් උගන්වනවා. ඒක හරි. අපි මෙතන පොඩ්ඩක් හිර වෙලා හිටියට ඔයාට පාඩමක් උගන්වනවා. මං කිව්වනේ අපිට ඔයාගෙන බලාගන්න පුළුවන් කියලා. ඇත්තම කිව්වොත් පාතාල ලෝකෙදිවත් මෙයාට අපිව පරාද කරන්න බැරි වුණා. ඔය අතනට වෙලා ලොකු වැඩක නේද හිටියේ? ඔයාලා බේරගන්න හදනවා කියන මිනිස්සුන්ට පහර දෙන එකද ඔයාලගේ මහ ලොකු වැඩේ? ඒයි එයාලයි මුලින්ම පහර දුන්නේ. අපි එයාලගෙන් ආරක්ෂා වුණා විතරයි. එයාලට පහර දෙන්නේ නැතුව. අනිත් එක මේගොල්ලන්ට මෙහෙම දෙයක් සිද්ධ වුණේ ඔයා හින්දායි. ඔයාගේ පවුලේ කට්ටිය බේරගන්න මේගොල්ලන්ගේ ජීවිත අනතුරේ දැම්මා. මගේ තාත්තගේ පව. කට වහගන්න කොල්ලෝ. තමුන්ට කොහෙන් ආපු හයියක්ද? මගේ පවුල ගැන කතා කරන්න. තමුල්ල මොනවා හිතුවත් මට එකෙන් වැඩක් වෙන්නේ නෑ. ඒත් මේ මිනිස්සුන්ටත් වෙන ඉරණම ගැන මම සතුටු වෙන්නේ නෑ. ඕ සමහර විට ඔයාගේ තාත්තටත් උරුම වෙන්නේ නැත්තේ ඒ ඉරණමම වෙන්නේ නැති. තමුල්ලට දැන් හොඳින් තේරෙනවා ඇති මගේ හැඟීම මොන වගේද කියලා. අවුරුදු 1000කට කලින් අවුරුදු 1000කට කලින් තමුන් මේ දේම කළා. අද මේ විනාශයටත් වග කියන්න ඕනේ තමුන්ම තමයි. මං ඔයාලට කලින් කියපු විදිහටම මේකේ අවසානයේ තාම තේරිලා නැහැ. දැන් කතා කළා ඇති. මට ඔය ක්‍රැක්ලිගේ කටියත් එක්ක මෙතන කාලේ නාස්ති කරන්න වෙලාවක් නැහැ. වැඩකට නැති හෙන්චායු ටික. ඒයි මොකද ඔයා කිව්වේ? ඔයා තමයි හෙන්චායියා. ඒකේ තේරුම මොකක් වුණත් ඒකේ තේරුම කිසි වැඩකට නැති මෝඩයෙක් කියන එක. තමුන් කිව්ව කතාව හරි. අපි අපේ වචන නාස්ති කරා දැන් ඇති. එහෙනම් දැන් ලෑස්ති වෙනවා. තමුන්ලට තේරෙන්නේ නැහැ. පැලඩන් වරුනි. මම මෙතනට ආවේ ඔයාලා වෙනුවෙන්වත් මෙයාලා වෙනුවෙන්වත් නෙමෙයි. නෑ නෑ මේක වෙන්න බෑ. මං ආවේ මෙන්න මෙයා වෙනුවෙන්. නෑ. හොඳයි. එහෙනම් සෑහෙන කාලෙකට පස්සේ මට ආයෙත් මකරෙක් පදින්න පුළුවන් වුණා. ඒත් මට තාමත් කිසි දෙයක් අමතක නැහැ. අක්කානා! නවතිනවා.
ඔයාලගේ ගමෙන් විෂ අයින් කරන්න නේද හදන්නේ පැලඩන් වරුනි? මං තීරණය කළා. ඔයාලට ඒකට ගැළපෙනම දෙයින් සහයෝගය දෙන්න. ඒ තමයි ගින්දර. මෙතනින් යනවලා. එහෙනම් සුබ ගමන් පැලඩන් වරුනි. ඉවරයි. ක්‍රැක්ලිට කියන්න මං යාව ආදරයෙන් මතක් කළා කියලා. මං හිතන්නේ මෙයා අපිට විහිළු කරනවා වගේ. අමෝර් නවත්ත ගන්න. අපි කොහොම හරි කරලා මේ ගින්න නිවන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ. මේක නගරයට පැතිරෙන්න පුළුවන්. අපේ ගම්මානේ හිටපු මිනිස්සු ටික නම් ආරක්ෂිතයි. ඔයාලා දැක්කේ නැද්ද? අකාන මෙතනින් යනවත් එක්කම යාලා අයින් වුණා. මං හිතන්නේ ඒක යාළගේ සහජ බුද්ධියෙන් කියන්නේ නැති. එතකොට ඔය දෙන්න කියන්නේ මේ ගම ගිනි ගන්නකම් බලන් ඉන්නද? මම නම් දන්නේ නැහැ. මං හිතන්නේ අපි මෙතනින් මාරු වුණොත් හොඳයි. මට බෑ මෙතන කරකුට්ටම් වෙන්න. කතාව හරිම තීරණය අරගන්න. නගරයට හානියක් වෙන්නේ නැහැ. ඔයා මේ වෙලාවේ හරිම තීරණය අරගන්න ඕනේ. අකාන එදා කරපු වැරද්ද ඔයාගේ අතින් වෙන්න දෙන්න එපා. ඔය දෙන්න කිව්වා හරි. අපිට වෙන කරන්න දෙයක් නැහැ. ගින්න පැතිරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි. අපි දැන් ඉක්මනට ක්‍රැක්ලි ගාවට යමු. ක්‍රැක්ලි අපේ ගමේ හිටපු මකරව අකානා මං හැමදේක්ම දන්නවා. ඒ උල්සාගත නොසන්සුන්කාරී හැකීම මං හිතුවටත් වඩා මට දැනුණා. මගේ සහෝදරයා අකානට එකතු වෙච්ච වෙලාවේදී. ඒ වගේම අපි පැතීමට ස්තුතිවන්ත වෙන්න අපි එකිනෙකාව දැක්කා. ඔයාගේ ඇස් දෙක තුලින් එයාට මාව පෙනුණා. ඒක තමයි එහෙනම් එයා මන් දිහා ඔරෝගෙන බලාගෙන හිටියේ දොරටුවෙන් යන්න කලින්. මං ඒත් කල්පනා කරේ මොකද කියලා. ඇත්ත ඒත් ඒක නෙමෙයි නේද දැන් කියන්න ඕනේ වැදගත්ම දේ. හරි. මගේ ගණනය කිරීම නිවැරදි නම් අපි මේ සටන උඩින්ම පරාදයි. ඇත්ත. ඔයා කිව්ව වගේම අපේ මුළු ගම්මානෙම සම්පූර්ණයෙන්ම අළු වෙලා යන්න ඉඩ තිබ්බා. ඒ වගේම අපි මේක පරාද වුණා. දැන් අකාන ගවත් එයාටම කියලා මකරෙක් ඉන්නවා. මකර කඳුළු බිඳුව සම්පූර්ණ වෙනකම් බල කේන්ද්‍රස්ථානේ බේරගන්න බෑ. ඔව්. අපි මේ එරෙන්ඩාර් භූමියේ ඉන්න දක්ෂතම පැලඩන්වරු වෙන්න පුළුවන්. ඒත් අපි කට්ටියට එයාලට විරුද්ධව මොකද්ද කරන්න පුළුවන්? මට නම් තේරෙන විදිහට වැඩි කාලයක් යන්න කලින් අපේ ගමනුත් එහාට මේ විෂ පැතිරලා යයි වගේ. වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. මොකක්? දැන් අපිට බලාපොරොත්තුවක් නැහැ. ඒක ඇත්ත. ඒත් අපි තාම පැරදිලා නැහැ. මොකක්ද අර කරන්නේ? ඒක නම් මටත් තේරෙන්නේ නෑ. ඒත් මොකක් හරි ලොකු දෙයක් කරන්න වගේ හදන්නේ. මෙයා මොකක් හරි නැටුමක් කරනවද? නෑ. එයා කාට හරි කතා කරනවා. මේ ක්‍රැක්ලිගේ සහෝදරයන්ගේ ආත්ම. එයා සනීප වෙනවා.
කියලා වැඩක් නෑ. ඔහොම පොඩ්ඩක් ඉන්න යාළුවා. මේක දුවාගේ ඇත්තම පෙනුම. එතකොට අන්තිමේදී ඔයාගේ ඇත්තම රූපෙට ආවා. නෑ තාම එහෙම නෑ. ඔයාට දෙක දැනෙනව නේද තරුණ මකරුසා? මට මගේ සම්පූර්ණ බලය ගන්න හැම කතුළු බිඳුවක්ම ඕනේ. එතකොට තමයි හැම තුවාලයක්ම සනීප වෙන්නේ. ඒත් දැන් තව බලන් ඉන්න වෙලාවක් නෑ. අඳුරු බලවේග අපේ ලෝකයේ සීමාවන් ආක්‍රමණය කරනවා. ඔන්න මං ආවා. අපිට කරන්න ලොකු සටනක් තියෙනවා. අපි කොහොම හරි එකට සූදානම් වෙන්න ඕනේ. එහෙනම් අවසානයේදී මම අවදි කරපු කෙනා මට පිටු පෑවා. මේ විදියට මේ ප්‍රදේශයේ පුරාම පැතිරෙන විෂ ගින්න අඳුරු ස්වාමියාව අවදි කරන්න ප්‍රමාණවත් නෑ. ඔව්. දැන් මගේ පක්ෂපාතීත්වය මං අසුරාධිපතිට පෙන්වන්න ඕනේ. මේක තමයි දැන් කරන්න තියෙන එකම විසඳුම. එහෙනම් බලමු. අඳුරු බලවේග මට සවන් දෙන්න. ඔබ සතු ශක්තිය මාහට ලබා දෙන්න. ඔබ වෙනුවෙන් කැප වෙන්න මං සූදානම්. අඳුරේ අධිපතිතුමනි.